ස්ටෙෆනිගේ යාළුවොත් ඉන්නවා නම් පුළුවන් නම් මේ වීඩියෝ එක ෂෙයා කරලා ස්ටෙෆනිට පේනකම මේක ෂෙයා කරන්න. ස්ටෙෆනි සිරිවර්ධන මම ඔයාලට පොඩි යෝජනාවක් කරන්න හදන්නේ. ඔයානේ අපේ රටේ හිරකාරයන්ගේ සුබ සාධනය බලන්නේ. ප්‍රගති සමාලෝචන ඉදිරිපත් කරන්නේ. First and foremost, Stephanie, congratulations on your new appointment. Thank you. Thank you so much. I'm very excited about it. ඉතින් අපේ රටේ හිරකාරයන්ව නිකන් හිර කූඩුවට දාගෙන මුළු ජීවිත කාලෙම මේ මිනිස්සුන්ව හිර කූඩුවට දාලා හිර කරලා තියෙනවා. ඒක හරිම වැරදි වැඩක්. ඔයාට පුළුවන් නම් ඒ හිරකාරයන්ව අපේ රටේ ආර්ථික නිෂ්පාදනයට සම්බන්ධ කරලා දෙන්න. ඔයාට පුළුවන් මේ යෝජනාව ජනාධිපතිතුමාට එහෙම නැත්නම් අධිකරණ ඇමතිතුමාට ඉදිරිපත් කරන්න. දැන් මේ බලන්න අපේ ගෙවල් පැත්තේ තියෙනවා පුරන් වෙලා ගිය පුරන් කුඹුරු. හැබැයි අපිට ශ්‍රම බලකායක් නැහැ. අපිට ශ්‍රමය නැහැ. දැන් අපි මේ පුරන් කුඹුරු අස්වද්දන්නේ අපිට තියෙන දවසක් වෙන් කරගෙන තමයි අපි මේ පුරන් කුඹුරු අස්වද්දන්නේ. හරි අමාරුයි. එතකොට ඔය හිර කූඩුවට වෙලා නිකන් ඉන්න හිරකාරයන්ව ගෙනල්ලා ඒගොල්ලන්ට පුළුවන් නම් මේ කාර්යයට දායක වෙන්න. ඒ හිරකාරයන්ගේ මානසික තෘප්තියටත් ඒක හොඳයි. මානසික නිදහසටත් ඒක හොඳයි. ඒගොල්ලොත් ඒකෙන් ආශාදයක් ලබනවා. ඒගොල්ලෝ ඒකෙන් තෘප්තියක් ලබනවා. ඔයාට පුළුවන් නම් අන්න ඒ වගේ යෝජනාවක් ජනාධිපතිතුමාට එහෙම නැත්නම් අධිකරණ ඇමතිතුමාට යෝජනා කරන්න. බලන්න මේ කොච්චර ලොකු කුඹුරක්ද කියලා. දැන් මේ හිරකාරයන්ව ගෙනල්ලා මේකට දැම්මොත් අපිට පුළුවන් ලොකු වස්සන්නක් ගන්න. ඒගොල්ලොන්ටත් සන්තෝසයි, අපිටත් ලේසි, රටටත් හොඳයි. එහෙම නැතුව නිකන් ඔය කූඩුවට කරලා දාගෙන හිටියාම ඒ මිනිස්සු ප්ලෑන් කරන්නේ ඊගාවට කාටද ගේම් එකක් දෙන්න කියලා. කාටද අනතුරක් කරන්න කියලා තමයි ඒගොල්ලෝ කල්පනා කර ඉන්නේ. ඒගොල්ලොන්ට වෙන කල්පනා කරන්න දෙයක් නැහැනේ. හැබැයි ඒගොල්ලෝ මේ වගේ කුඹුරකට ඇවිල්ලා හිරකාරයන්ග මේව කුඹුරකට ඇවිල්ලා ඒගොල්ලෝ වැඩ කරනකොට ඒගොල්ලෝ ඒව ගැන හිතන්නේ නැහැ. ඒගොල්ලන්ට තේරෙනවා ජීවිතේ මොනතරම් අමාරුයිද. ඒ කියන්නේ නිකන් බත් කටක් කටට දාගන්න බෑනේ. අමාරුවෙන් හම්බ කරලා තමයි බත් ටිකක් කන්න ඕනේ. ඉතින් ඒක හිරකාරයන්ට තේරෙනවා. ඒතකොට මේ මිනිස්සු එකෙන් ලොකු තෘප්තියක් ලබනවා. අනිත් එක ඔය හිර කූඩුවටලා ඉන්නකොට මිනිස්සුන්ට කොච්චර අමාරුවක්ද කොච්චර වෙහෙස කරද්ද. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් නම් මගේ යෝජනාව අධිකරණ ඇමතිතුමාට හරි ජනාධිපතිතුමාට හරි යෝජනා කරලා මේ ලස්සන ප්‍රොජෙක්ට් එකක් ගේන්න. අපි බලාගෙන ඉන්නවා ඔයා මේ ප්‍රොජෙක්ට් එක කරනක. ස්ටෙෆනිගේ යාළුවොත් ඉන්නවා නම් පුළුවන් නම් මේ වීඩියෝ එක ෂෙයා කරලා ස්ටෙෆනිට පේනකම මේක ෂෙයා කරන්න. We can actually, instead of putting a plaster on things, we can actually solve issues sustainably.